කපරලේ ශ්‍රී නිවාසාරාම පුරාණ මහා විහාරස්ථානයේ 2025 වසරේ වාර්ෂික කඨින පින්කම් මාලාව ඔක්තෝබර් මස 25 වනදා සිට නොවැම්බර් මස 2 වන දින දක්වා විහාරස්ථානයේදී පැවැත්වේ. කපරලේ ශ්‍රී ගුණරතන දහම් පාසලේ නිල ෆේස්බුක් පිටුව ඔස්සේ සජීවීව බලාපොරොත්තු වන්න.
වන්දේ පාදපං සුවරුත්තම බුද්ධේයෝ කලිතෝ දෝසෝ බුද්ධෝ කමතු තම්ම ස්වාක්ඛාතෝ භගවතා සංදිට්ඨිකෝ අක්ඛා ඒහි පස්සික ඕපනයිකෝ පච්චත්තං වේතිතම් පිඤ්ඤුහිති ධම්මං ජීවිතං යාව සරණං ගච්ඡාමි යේච ධම්මා අතීතාච යේච ධම්මා නාගත පච්චුප්පන්නාච යේ ධම්මා අහං වන්දාමි නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ ඒතේන සච්ච වජ්ජේන හෝතු මේ ජය මුත්තමංගේන වන්දේහං ධම්මං ච ත්‍රිවිධං ධම්මේයෝ ධම්මෝ කමතු තම්ම සුපටිපන්නෝ භගවතෝ ශාවකස උජ්ජුපටිපන්නෝ භගවතෝ ශාවකස ඥායපටිපන්නෝ භගවතෝ මීතිපටිපන්නෝ භගවතෝ ශාවක යතිදං චත්තාරි පුරිස යුගා අට්ඨ පුරිස පුංගලා ඒස භගවත ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේ අංජලි කරණී අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්සා සංඝං ජීවිතං යාව නිබ්බානං යේච සංඝාතේතාච යේච සංඝා පච්චුප්පන්නාච යේ සංඝා අහං වන්දා නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ ඒතේන සච්ච වජ්ජේන හෝතු මේ ජයමං උත්තමංගේන වන්දේහං සංඝං ච ත්‍රිවිධෝ සංඝේයෝ කලිතෝ දෝස සංඝෝ කමතු ධම්මං සාදු කියන්න මා කීවාට පසු මේ ගාථාවන් කියන්න නමාමි බුද්ධං ගුණ සාගරන්තං සත්තා සදා හොන්තු සුඛී අවේරා කායෝ ජිගුඤ්ඤෝ සකලෝ දුගංගෝ ගච්ඡanti සම්මේ මරණං අහංච නමාමි ධම්මං සුගතේන දේශිතං සත්තා සදා හොන්තු සුඛී අවේරා කායෝ ජිගුඤ්ඤෝ සකලෝ දුගංගෝ ගච්ඡanti සම්මේ මරණං අහංච නමාමි සංඝං මුනි රාජ ශාවකං සත්තා සදා හොන්තු සුඛී අවේරා
කායෝ ජිගුඤ්ඤෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සබ්බේ මරණං අහංච වන්දාමි චේතියං සබ්බං සම්භටානේ සුපතිට්ඨිතං සාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සම්භාරි විජයං අකා පත්තෝ සම්භං යුතං සත්තා වන්දේ තං බෝධිපාදපං ඉමේතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා අහම්පිතේ නමස්වාමි බෝධි රාජා නමස්තුතේ ඉන්දනීල වන්න පත්ත සේත කන්ද බාසුරං සත්තු නෙත්ත පංකජායි පූගිතංග සාදදං අංඝ බෝධි නාම වාම දේව රුක්ක සන්නිභං තං විසාල බෝධිපාද පන්නමාමි සම්බදා පඨමං බෝධිපල්ලංකං ဒုတိယံ ච අනිම්මිසං තතියං චංකමනං සෙට්ටං චතුත්තං රතනාගරං පංචමං අජපාලං ච මුචලින්දේන චට්ඨමං සත්තමං රාජායතනං වන්දේ තං මුනි සේවිතං මයංගනං නාගදීපං කල්යාණං පදලාංචනං දිවාගුවං දීගවාපිං චේතියං ච මුතිංගනං තිස්ස මහා විහාරං ච බෝධින් මරිච වට්ටියං ස්වර්ණමාලේ මහා චෛත්‍යං තූපාරාම භයාගිරින් ජේතවනං සේල චේතියං තථාකාචර ගාමකං ඒතේ සෝල සඨානානි අහං වන්දාමි සබ්බදා සාදු කියන්න අප විසින් මේ අතකසා තැන්පත් කරන්නට යෙදුනා මේ තෙල් මල් පහන් සොඳුම් ගිලම්පස් සම්බුද්ධ බුද්ධ පූජාවන් තුන් ලෝකාග්‍රෝ අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ විතරාගේ බුදු ගුණයන් සිහිපත් කරගෙන පූජා කරමි පූජා වේවා කියලා සාදු කියලා මේ ගාථාවන් කීපයක් මා කීවාට පසු කියන්න ගණසාරප්පදිත්තේන දීපේන තමධංතිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමුනුදං ගන්ධ සම්භාර යුක්තේන
රූපේනාහං සුභං දිනා පූජයේ පූජනීයං තං පූජා භාජන මුත්තමං වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතින් පූජයාමි මුනිං දස්ස සිරේපාද සරෝරුවේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලභාමි මොක්ඛං පුප්පං මිලායාති යතයි ධම්මේ කායෝ තථායාති විනාශ භාවං සුගන්ධං සීතලං කම්පං පසන්න මధుරං සුභං පානීයමේතං භගවා පතිගන්හාතු උත්තමං තපෙත්වා ධාතු කායඤ්ඤෝ අදින්ඨාය ජිනෝ අගා නිබ්බානං තස්ස පූජේමි ගිලාන පච්චයං ඉමං නාගවල්ලී දලූපේතං චුන්නපුග සමායුතං තාංගූලං පතිගන්හාතු සතං පූජේමි දං දිනෝ අධිවාසේතුනෝ බන්තේ බේසඤ්ඤං පරිකප්පිතං අනුකම්පං පාදාය පතිගන්හාතු උත්තමං අධිවාසේතුනෝ බන්තේ සම්බං සද්ධාය පූජිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු උත්තමං සාදු කියන්න උතුම් වූ විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශිර්වාදයේ රැකවරණය ඔබ අප සිළු දෙනාටම ලබා දෙත්වා කියලා සාදු කියලා මේ කවි කීපයක් කියමු. රන්වන් පාටින් දලුලාන බෝධිය නිල්වන් පාටින් කොළලාන බෝධි ගෞතම මුනිදුන් පිටදුන් බෝධි අපිත් වාදිමු ජය සිරි මහා බෝධි දඹදෙව් හටගත් බෝධි සංගමිත් තෙරණිය ගෙන වැඩි බෝධි ගෞතම මුනිදුන් පිටදුන් බෝධි අපිත් වාදිමු ජය සිරි මහා බෝධි දඹදෙව් තලයේ හටගත් බෝධි මහමෙවුනාවේ රූපිත බෝධි ගෞතම මුනිදුන් පිටදුන් බෝධි අපිත් වාදිමු ජය සිරි මහා බෝධි දඹදෙව් තලයේ හටගත් බෝධි මේ ආරමේ වැඩ හිඳිනා බෝධි
ගෞතම මුනිදුන් පිටදුන් බෝධි අපිත් වදිමු ජය සිරි මහා බෝධි මම මේ මළුවට යනවා එනවා බොමුල් බෝපත් මට පෑගෙනවා සමාව දී මගේ පව්වර වනවා බෝරාජුනේ මට අවසර දෙනවා උඩමළුවේ බෝ රජු වැඳ බෙනවා දෙවනි මළුවේ මල් පහන් දෙලෙනවා වැලි මළුවේ මහා සෙනග වඳිනවා මතු මත්තේ අපි නිවන් දකින්නවා දෑත නලලේ බැඳ වැඳුම් ලබන්නේ සෑම දෙනාට පින්කෙත වන්නේ නේක ආමාසිසි ලෙන් බබලන්නේ සාදු සාදු බෝ රජු නාම දින්නේ සාදු කියන්න දෙවියන්ටත් පින්දමු අපි එත්තාවතාච අම්මේහි සම්බදං පුඤ්ඤ සබ්බේ දේවානුමෝදන් සබ්බ සම්පත්ති සිද්ධි එත්තා සම්බදං පුඤ්ඤ සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධි ආකාසට්ඨා නාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ලෝක සාස ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ද්වේසන ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා පුඤ්ඤං තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු මං පරන්තු ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ප්‍රාර්ථනා ගාතාවත් ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බානපත් ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බානපත් ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බානපත් ත්‍රිවිධ රත්නය සමා කර ගැනීම සඳහා ආයේන වාචා චිත්තේන පමාදේන මයාකත් අච්චයං කමමේ බන්තේ භූරි පඤ්ඤ තතා
කායේන වාචා චිත්තේ පමාදේන මයාකත් අච්ඡයං කමමේ ධම්ම සන්දිට්ඨික කායේන වාචා චිත්තේ පමාදේන මයා අච්ඡයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර සියලු සත්වයන්ට පින්දීම සඳහා මේ ගාථාවන් මා කීවාට පසු කියන්න සබ්බේ සත්තාච භූතාච හිතාච අහිතාච මේ නුමෝදිත්වා ඉමං පුඤ්ඤං බෝධයන්තු සිවං පදං සබ්බේ සත්තාච භූතාච හිතාච අහිතාච මේ නුමෝදිත්වා ඉමං පුඤ්ඤං බෝධයන්තු සිවං පදං සබ්බේ සත්තාච භූතාච හිතාච අහිතාච මේ නුමෝදිත්වා ඉමං පුඤ්ඤං බෝධයන්තු සිවං පදං සබ්බේ සත්තාච භූතාච හිතාච අහිතාච මේ නුමෝදිත්වා ඉමං පුඤ්ඤං බෝධයන්තු සිවං පදං සාදු කියන්න ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත සදහවත් කාරුණික පින්වත්නි මේ උතුම් වූ සැදෑ සමයෙහි ලෞතර ශාන්තිනායක අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ උතුම් වූ බුද්ධ ගුණය උන්වහන්සේ විසින් සුවාසූ දහසක් දේශනා කරන්නට යෙදුනා උතුම් වූ ධර්ම රත්නයේ ගුණය උන්වහන්සේගේ ආර්ය මහා සංඝ රත්නයේ ගුණය සිහිපත් කරගෙන මේ පින්නත් පිරිස උතුම් වූ බුද්ධ ධම්ම සංඝ කියනා වූ ත්‍රිවිධ රත්නයේම වන්දනමාන ආදී කටයුතු සිදු කළා ශාරීරික පාරිභෝගික උද්දේශික කියනා මේ ත්‍රිවිධ චෛත්‍යයන් විශේෂෙහි අපි මේ විසින් අතගසා තැන්පත් කරන්නට යෙදුනා වූ තෙල් මල් පහන් සුවඳ දුම් ගිලම්පස සම්බුද්ධ බුද්ධ පූජා මේ මහා පින්කම සිදු කළා මේ අවස්ථාවේ මේ සදහවත් මේ පින්නත් පිරිස බලාපොරොත්තු වන්නේ තමන්ගේ ජීවිතයට අවශ්‍ය කරන්නා කුසල් සම්පූර්ණ කර ගැනීම පුණ්‍යතුනි මොහොතක් කල්පනා කරන්න මේ දින කිහිපය තුල ඔබට අපට සියලු දෙනාටම උබ්බේද ගත පුඤ්ඤතා පෙර පිනක් තිබුණා මෙන්න මේ ආකාරයට ඒක රාශී වී තමන්ගේ ජීවිතයේ මේ කුසල කර්මයන් සිදු කර ගැනීම එනිසා මේ 2025 වර්ෂයේ තුල මේ වස්සානේ මේ උතුම් වූ කටින චීවර පූජාව තමන්ට සදානුස්මරණීය පූජාවක් බවට පරිවර්තනය කර ගැනීමට ශක්තිය ධෛර්යය වාසනාව රැකවරණය ඔබ අප සියලු දෙනාටම ලැබුණා. නිසා මේ සඳහා සමයේ බලාපොරොත්තු වන්නේ කටිනානිසංස මේ ධර්ම දේශනා මේ මහා පින්කමක් කාව්‍ය මේ ධර්ම දේශනා මේ මහා පින්කමක් සිදු කර ගැනීමට ඒ අනුව ගෞරවනීය මහා සංඝ රත්නයේ වැඩම කළ තිබෙන්නේ එනිසා එයටත් ඉඩ පහසුකම් ලබා දෙමින් නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං කියපු ආකාරයට ත්‍රිවිධ රත්නයේ සරණ පිහිට ආශිර්වාදය රැකවරණීය මේ මහා පුණ්‍ය ධර්මයන් වලින් ඔබ අප සියලු දෙනාටම ලබා දෙත්වා මේ ලැබුවා වූ මනුෂ්‍යාත් භාවය තුලත් තව තවත් මෙවැනි වූ කුසල ධර්මයන් සිදු කළා හදයන් පුනාතේති චිත්තං පුනාතේති කියපු ආකාරයට හදවතේ සිතේ සතුට ජනිත කර ගැනීමට මහා කුසල ධර්මයන් බවට පරිවර්තනය කර ගැනීමට ශක්තිය ධෛර්යය වාසනාව රැකවරණයම ලබා දෙත්වා කියා සාදු කියන්න මේ මහා පින්කම් අවසන ඔබත් අපත් සියලු දෙනා බලාපොරොත්තු උත්තරීතර දෙව් මිනිස් නිවන් කියනා වූ ත්‍රිවර්ග සම්පත්තියම සාධනය කර ගැනීමට මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වේවා වාසනාව වේවා කියා සාදු කියලා වැඳ ගන්න ආශිර්වාද
අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාවචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේමි. කාරුණික පින්වතුනි ධර්ම දේශනාව සඳහා
ගෞරවනීය ස්වාමින් වහන්සේ වැඩම කරන මොහොත මේ මොහොතේ හැමදෙනාම සුපටිපන්නෝ ගාථාව සජ්ජායනය කරමින් ගෞරවනීය හාමුදුරන් වහන්සේ පිළිගන්නා හැටියට ඉතාමත් මෞනය කමින් මතක් කර සිටිනවා. සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං ජත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනේය පාහුනේය දක්ඛිනේය අංජලි කරණීය අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති. වැඩම වැඩ සිටින ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි සදහවත් දායකාදී පින්නතුනි මේ උතුම් වූ සඳහා මොහොතේහි මේ උතුම් වූ බුද්ධ වන්දනාවන් සිදු කළා ඔබත් අපත් සියලු දෙනා මේ බලාපොරොත්තු ලබන්නේ කාව්‍යමය ධර්ම දේශනා මේ මහා පුණ්‍ය ධර්මයක් ශ්‍රවණය කර ගැනීමට ශ්‍රවණය කළා මේ සසර ගමනට අවශ්‍ය කරන්නා වූ කුසල කර්මයන් ඒක රාශී කර ගැනීමේ මුඛ්‍ය පරමාර්ථය පෙරදරි කරගෙනයි මේ වස්සානයේ අවසානයේහි චීවර මාසය තුල ඒ උතුම් වූ කටින චීවර පූජාවක් සිදු කළා. ඉන් අනතුරුව මේ පින්වත් පිරිස මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි බලාපොරොත්තු වන්නේ. ඒ අනුව ඔක්තෝබර් මාස 25 වෙනි දින සිට විහාරස්ථානයේහි සතියක් මුළුල්ලේහි ඒ උතුම් වූ පුද පූජා මේ මහා පින්කම් ඊටාම විචිත්‍රවත් උසස් ආකාරයට 100,000 ගණනකගේ ජනතාවගේ නැත්නම් සදහවත් ජනතාවගේ සහභාගීත්වයෙන් ඒ උත්තරීතර මහා පුණ්‍ය ධර්ම මාලාව සිදු කළා. පළවෙනි දින රාත්‍රියේ තුන්යන් මුළුල්ලේහි ਸਰව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් සිදු කළා.
ලෝක සත්වයන්ට පතල මහා කරුණාවෙන් යුක්තව දේශනා කරන්නට යෙදුනා ඒ උතුම් වූ සත්‍ය දේශනාවෙන් ඔබට අපට සියලු දෙනාටම ආශිර්වාද මේ මහා පින්කම් සිදු කරගෙන සංඝසතු දානමේ මහා පින් කඩන චීවර පූජාවන් සිදු කළා සංඝසතු දානමේ මහා පින්කම් සිදු කළා මෙන්න මේ ආකාරයට එදා ඇසල පුර 15ක් පොහොය දිනේට පසු දින අවපෑලවේ දිනෙහි වස් සමාදන් වූ භික්ෂූන් වහන්සේ විසින් මේ පින්වත් පිරිසට තමන්ට හැකි ආකාරයට කුසල කර්මයන් සිදු කරන්නට යෙදුණා. එහිදී විශේෂයෙන් මේ වස් 3 මාසය තුල විහාරස්ථානයේ දෛනිකව සිදු කරන්නා වූ පුද පූජාවන්ට අමතරව සෑම සෙනසුරාදා දිනයකදීම ඒ ආශිර්වාද මේ මහා පින්කම් සිදු කරමින් පුර 15ක් පොහොය දිනයන්හිදී අෂ්ටාංග උපෝසත සීලයන් සමාදන් වෙමින් ඒ දානමාන ආදී මහා පුණ්‍ය ධර්මයන් ධර්මදේශනාමේ මහා පින්කම් සිදු කළා. අමාවක් පොහොය දිනයන් තුල ඒ අෂ්ටාංග උපෝසත සීලයන් සමාදන් වෙමින් ඒ දානමාන ආදී මහා පුණ්‍ය ධර්මයන් සිදු කළා. බණ භාවනා ආදී වැඩ කටයුතු සිදු කළා. විශේෂයෙන් සීරපායාසී දානයක් අහසකුත් බුදුරු බුදු වෙන්නා හිමිදිරි පාන්දර මේ සිව් මාසයේ තුල මාසයකට එක් දිනක් නම නියම කරගෙන මේ ආකාරයට සිදු කළා. මේ මහා පුණ්‍ය ධර්ම මාලාව භික්ෂූන් වහන්සේට වස් සමාදන් වූ භික්ෂූන් වහන්සේට චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කියනා වූ සිව්පසදානෙන් අපෝපස්ථාන සිදු කරමින් සිදු කර ගන්නට යෙදුණා. ඒ නිසා මෙන්න මේ සදහවතුන් සියලු දෙනාටම පුණ්‍යානුමෝදනාවන් සිදු කර ගැනීමේ උතුම් වූ චේතනා මුදුන්පත් කරගෙනයි මේ ධර්මානුශාසනා මේ මහා පින්කම සිදු කරනු ලබන්නේ. ඒ අනුව මේ ස්ථානයේට වැඩමවා වැඩ සිටින කාව්‍යශ්‍රී අපේ මාතලේ සුමංගල හාමුදුරන් වහන්සේ විහාරස්ථානයේ වැඩ වාසය කරන්නා භික්ෂුන් වහන්සේ වශයෙන් පිළිගැනීමට අවශ්‍යයි. ඒ නිසා උන්වහන්සේ තාම දුරකතරක් ගෙවාගෙන මේ පෞරාණික විහාරස්ථානයේට වසර 200කට වැඩි අධික ඉතිහාසයකට උරුමකම් කරන ඊටාම දර්ශනීය විහාරස්ථානයකට මේ සදහවතුන්ගේ ආරාධනා මත වැඩම කළා මේ උතුම් වූ මහා පුණ්‍ය ධර්මය සිදු කර ගැනීමට බලාපොරොත්තු වන්නේ. ඒ නිසා අපි ගෞරවයෙන් උන්වහන්සේ පිළිගැනීමවස් සියලු දෙනාම සාදු නාදයක් පවත්වන්න. විශේෂයෙන්ම අද දායකත්වයේ අරගෙන වැඩ කටයුතු සිදු කරන්නේ මේ කටන පින්කම් මාලාවේ ප්‍රධාන දායකත්වය තමයි අපේ වෙලාද්දර ගෙදර ඩේවිඩ් මහත්මයාත් ඒ කුසුමා මහත්මිය ඇතුළු විශේෂයෙන්ම අපේ ශාමා මහත්මියගේ ආශිර්වාදයේ මඟ පෙන්වීම යටතේ ඒ සිදු කරන්නට දෙන විශේෂයෙන්ම සබල්ලේ ශ්‍රීනිවාසාරාම විහාරස්ථ දායකාරක ආදී පින්වත් පිරිස සම්බුද්ධ සීල සමිතිය ශ්‍රී ගුරුරත්න දහම් පාසල තරුණ බෞද්ධ සමිතිය මේ ආදී සතර පේරුවේම දායකයන්ගේ නොමසුරු ආධාරී උපකාරයේ මඟ පෙන්වීම පරිත්‍යාගයේ සහභාගීත්වය මත තමයි සිදු කරගන්නට යෙදුනේ. විශේෂයෙන් මේ අවස්ථාව තුළදී මේ මහා පින්කම ඒ ශාමා මහත්මිය ඇතුළු මේ පින්වත් පිරිස සිදු කළ බලාපොරොත්තු ලබන්නේ විශේෂයෙන්ම දැනට වයෝවෘද්ධ තත්ත්වයෙන් සිටින අපේ ඩේවිඩ් මහත්මයාට පියාණන් වහන්සේට දීර්ඝායුෂය ප්‍රාර්ථනා කිරීමට කුසුමාවිතානේ මෑණියන් වහන්සේට දීර්ඝායුෂය ප්‍රාර්ථනා කිරීමට මේ 2025 වර්ෂයේ කටින මහා පුණ්‍ය ධර්මය ਸਰුවප්‍රකාරම සාර්ථක කරගන්නට යෙදුනා. ඒ සහභාගී වෙලා මේට ආධාර උපකාර අනුග්‍රහය දැක්වූ දැකලා සතුටු වුණු මහා විශාල ජන සංඛ්‍යාවක් තමයි අවසාන දිනේ පරිත්‍රාණ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට සඳහා වැඩම පැමිණලා තිබුණේ. ඒ නිසා වැඩම කරන්නට යෙදුනා භික්ෂුන් වහන්සේලා ඒ පිළිබඳව සඳහන් කරන්නට යෙදුණා. ඒ නිසා ඒ සියලු දෙනාටම විශේෂයෙන්ම අපවත් වී වදාළ මාගේ ගුරුදේව අතුරුලී විහාරගණේ විහාරාධිපති ප්‍රවීණාචාර්ය අතුරුලී තිලකානන්ද අභිදාන ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේ ඇතුළු මේ විහාර ගණයේ සිට අපවත් වී වදාළ සියලුම හාමුදුරන් වහන්සේලාටත් මේ සිව්පේරුවේම සදහවතුන් නමින් මිය පරලෝ යන්ට යෙදුනා මෞදමෝපියන් ඇතුළු වර්ග පරම්පරාගත සියලුම ඥාතීන්ටත් මේ පෞරාණික විහාර මන්දිරයේ ඉදි කළා ඒ විහාර කර්මාන්ත සිදු කළා ඒ ආකාරයට මිය පරලෝ යන්ට යෙදුනා වූ සදහවතුන් සියලු දෙනාටම පින්පෙත් අනුමෝදන් කරමින් ඔබෙන් අපෙන් සියලු දෙනාගේම නමින් මිය පරලෝ යන්ට යෙදුනා වූ මෞදමෝපියන් නැති වර්ග පරම්පරාගත ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කරමින් සුජීවත් වෙන්නා ඔබ අප සියලු දෙනාටම ආශිර්වාද මේ මහා පින්කමයි. ඒ නිසා ඒ ආශිර්වාද මේ මහා පින්කමෙන් ඔබට අපට සියලු දෙනා බලාපොරොත්තු උත්තරීතර නිර්වාණ ධර්මයේම සාක්ෂාත් වේවා කියා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ ධර්මානුශාසනා සඳහා අපි ආරාධනා කිරීම සඳහා ගෞරවයෙන් ආරාධනා කරනු ලබනවා ඒ ශාමා මහත්මියට. කුසල් රාජපක්ෂ මහත්මයා විසින් ඒ සිදු කරනු ලබනවා. සියලු දෙනාම සාදු නාදයක් පවත්වන්න. අපි ගෞරවයෙන් ආරාධනා කරනු ලබන අපේ ගෞරවනීය හාමුදුරන් වහන්සේට මෙතෙන් සිට ඒ ධර්මානුශාසනාමේ මහා පින්කම සිදු කර දෙන්න. සියලු දෙනාට තෙරුවන් සරණයි.
හැමෝම සාදුකාරයක් දෙන්න. නැවතත් සාදු කියන්න. හැමදෙනාම අත් දෙක නරලේ තියාගෙන අපි හැමෝම ප්‍රථමයෙන්ම තෙරුවන් සරණ යමු. මත් එක්ක හැමෝම එකටම කියමු. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පේ බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පේ ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පේ සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පේ සංඝං සරණං ගච්ඡාමි. තත්ථයම්පේ බුද්ධං සරණං ගච්ඡාමි. තත්ථයම්පේ ධම්මං සරණං ගච්ඡාමි. තත්ථයම්පේ සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. මකිවට පස්සුව කියමු. පනතිපත වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මච්චපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දෙන් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේත. සාදු කියන්න. නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමේ සරණ යමි. නමස්කාර වේවා දන් රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට
සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මගේ මුළු ලොවම රැකේ මගේ පන අම්මා දෙවියන් ලෙසින් මාරක ගත් අම්මාය හැම දුක ළඟදී පිහිටක් වුණු අම්මාට මතු බුදු වෙන්ට පතනවා මගේ අම්මාට. අග හිඟ නොමැතේ ජීවිත නම් කොහින්ද මගේ පියතුමා දුක් උහුලපු රචින්ද බොග වැජබෙන්ට ආදර පියාහට මතු බුදු වෙන්ට පතනවා මගේ පියාහට මතු බුදු වෙන්ට පතනවා මගේ පියාහට. සාදු සාදු සාදු. අතිගෞරවනීය මේ පුණ්‍යවන්ත භූමියේ වර්තමාන විහාරාධිපති අතුරුල්ලය විහාරස්ථාන ගණයේ අතිගෞරවනීය විහාරාධිපති උරාපොළ ශ්‍රී වනරත්න මූලික පිරිවෙනෙහි අතිගෞරවනීය පරිවෙණාධිපති ශ්‍රී ගුණරත්න දහම් පාසලේ ප්‍රධානාචාර්ය පින්නන්ත නම කියන අවසරයි. අතිගෞරවනීය බෝධිසත්ව ගුණෝපේත විටියල මහින්ද පින්නන්ත අපගේ නායක ස්වාමීන් වහන්සේගේ පදවිවන්දනයෙන් කොට ප්‍රථමයෙන්ම අවසර පතනවා. ඒ වගේම තමයි මගේ වාසනාවන්ත පින්වතුනි පින්වතියනි ඔබ හැමදෙනාම මේ වෙලාවේදී සූදානම් වෙන්නේ මගේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන ධර්මයෙන් කොට්ටාශයක් කාව්‍යමය වශයෙන් දේශනා කරවාගෙන තමන්ගේ මෙලොව ජීවිතයත් පරලොව ජීවිතයත් යහපත් කරගන්න තමයි ඔයාලා හැමෝම මේ වෙලාවේදී සූදානම් වෙන්නේ. ඉතින් විශේෂයෙන් ඊයේ දිනේදී උතුම් කටින මහා පින්කම පවත්වලා ඒ පින්කම් මාලාවේම තවත් පින්කමක් වශයෙන් තමයි මේ උතුම් කාව්‍යමය දේශනාව පවත්වන්නේ. ඉතින් ප්‍රධාන වශයෙන් මේ උතුම් කාව්‍යමය දේශනාවේ ප්‍රධාන දායකත්වය දරන්නට යෙදුන ඒ වගේම කටින පින්කමෙත් ප්‍රධාන දායකත්වය දරපු වෙලාද්දර ගෙදර පදිංචි ශ්‍යාමා කාන්ති පින්නන්ත ආදරණීය මෑණියන් වහන්සේගේ ඒ වගේම ඒ පින්නන්ත මහත්මියගේ මෑණියන්ගේ ආදරණීය පුත්‍ර රත්නය ඇතුළු පවුලේ හැමෝම එකතු වෙලා තමයි මේ උතුම් පින්කමේ ප්‍රධාන දායකත්වය අරගෙන මටත් මේ උතුම් දේශනාවට ආරාධනා කරලා අපි හැමෝටම මේ විදිහට කවි බණ ටිකක් අහන්න ඒ මාර්ගය උදා කරලා දුන්නේ ඒ පින්නන්ත පවුලේ හැම දෙනාම. ඉතින් විශේෂයෙන් ඩේවිඩ් දේවා විදාන පින්නන්ත පියාණන්ට සහ කුසුමා විතාරණ ආදරණීය මෑණියන්ට ආශිර්වාද පතත් ඒ වගේම තමයි පින්නන්ත අපගේ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු අපි හැමෝටම ආශිර්වාද පතලා තමයි මේ උතුම් පින්කම මේ විදිහට කරන්නේ.
ඉතින් අපි ප්‍රථමයෙන්ම සතුටු වෙන්න ඕනි කාරණාවක් තමයි සංසාරේ අපි ලොකු පිනක් කරලා තියෙනවා මේ විදිහට බණ ටිකක් අහන්න. මොකද සංසාරේ පින් කරපු නැති කාටවත්ම බණ අහන්න හම්බ වෙන්නේ නැහැ. හැබැයි අපි සංසාරේ ලොකු පිනක් කරලා තියෙනවා මේ විදිහට අපි හැමෝම එකට ඉඳගෙන මේ බණ ටික අහන්න. සමහර වෙලාවට මේ පන්සල අවටම ඉන්න ගෙවල් වල මිනිස්සු හොඳට කාලා බීලා නිදා ගන්නකොට ඔයාලා ගෙදර මොන වැඩ රාජකාරී තිබ්බත් ඒ හැම වැඩක්ම පැත්තකට දාලා අද ඔයාලා මෙතනට ආවේ මම කොහොම හරි බණ ටිකක් අහලා යනවා කියන අරමුණේ. ඉතින් සංසාරේ පින් කරපු මිනිසුන්ට විතරමයි මේ බණ ටික අහන්න පුළුවන් වෙන්නේ. ඊටත් වැඩිය සසරේ ලොකුම පිනක් කරන්න ඕනේ කටින පින්කමක් කරන්න. ඉතින් ඒ කටින පින්කමක් කරනවා කියලා කියන්නේ ඒක මිනිස්සෙක්ට එසේ මෙසේ හම්බ වෙන chance එකක් නෙවෙයි. ඒක මිනිස්සෙක්ට අපි කියන්නේ හරියට ලොතරැයියක් ඇදෙනවටත් වැඩිය මහා බලගත් දෙයක් තමයි කටින චීවර පූජාව කියලා කියන්නේ. මෙතන ඉන්න කවුරුම හරි එක්කෙනෙක් හරි කටින චීවරේ අත ගහලා සාදුකාර දුන්නා කියන්නේ ඒ කෙනාට මැරෙන තාක්කල් ඒක හිතේ තිබ්බොත් ඒකෙන් ලැබෙන ආනිශංසය ආත්ම ගානක් යනකම් ගන්න පුළුවන්. ඒක කියලා නිම කරන්න බෑ. හැබැයි ඒ කරපු පින්කම හැම වෙලාවකම හිතේ තියෙන්න ඕනේ. මම මේ වෙනුවෙන් බුද්ධ ශාසනය වෙනුවෙන් මම මේ තරම් ලොකු පින්කමක් කරා. මම ශාසනය වෙනුවෙන් මේ තරම් ලොකු කටින පින්කමක් කරා. මම කටින චීවරයක් අත ගැහුවා. මම කටින චීවරයක් පූජා කරා කියලා මැරෙන තාකල් ඒක හිතේ තියාගන්න. ඒක හිතේ තියාගත්තොත් තමයි ඒකෙන් ලැබෙන ප්‍රතිඵල ගොඩාක් වැඩි වෙන්නේ. අර බුදුරජාණන් වහන්සේ පවා දේශනා කරන දෙයක් තමයි මගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අපි මොන පින්කම කරත් ඒ පින්කම ගැන හැමතිස්සෙම අපි හිතන්න ඕනේ. හැමතිස්සෙම මේ දේ ගැන හිතන්න තමයි අපේ ජීවිතේට ඒකෙන් ලැබෙන ආනිශංස ප්‍රමාණය වැඩි වෙන්නේ. ඒකින්ද හැම වෙලාවකම තමන් කරන හොඳ වැඩ, තමන් කරන පින් කටයුතු ගැන, ඒ කටින පින්කම් ගැන හැමතිස්සෙම හිතන්න. ඒ වගේම තමයි තමන් සංසාරේ නොදැන පවක් කරලා තියෙනවනම්, නොදැන තමන් අකුසලයක් කරලා තියෙනවනම් ඒ අකුසලයන් කෙටි කාලීන වශයෙන්ටත් වැඩියෙන් ඒ කරපු අකුසලයන් යටපත් කරන්න පුළුවන් පින්කමක් තමයි මේ කටින පූජා පින්කම කියලා කියන්නේ. ඒ වගේ ලොකු පින්කමක් කරපු ලස්සන පින්නන්ත පිරිසක් තමයි අද ඔයාලා. ඒ වගේ ලොකු පින්කමක් කරපු හැමෝමනේ අද මෙතන ඉන්නේ. ඉතින් එයාලට අද ලස්සන තවත් පින්කමකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ කාව්‍ය මේ දේශනාව අවසානයේදී අපි හැමෝම කටිනේ ආනිශංස ගැන කතා කරමු. ඉතින් ප්‍රධාන වශයෙන් මාතෘකාව වශයෙන් අපි මේ සමාජයට වැදගත් සමාජයේ හැමෝටම අවශ්‍ය කරන උම්මනා වෙන දේවල් ගැන අපි හැමෝම අද කතා කරමු. ඉතින් විශේෂයෙන්ම මේ උතුම් පින්කමේ ප්‍රධාන දායකත්වය දරන්නේ වෙලාද්දර ගෙදර පදිංචි ශ්‍යාමකාන්ති ආදරණීය මෑණියන් වහන්සේ ඇතුළු ඒ පවුලේ තමන්ගේ අම්මා අප්පච්චිට කවුරුම හරි කෙනෙක් මෙතන සලකනවා නම් ඒ දරුවන්ට මනුස්සයට ජීවිතේ කවදාකත්ම වරදින්නේ නැහැ. මොකද අම්මා අප්පච්චි දෙන්න පපුවට තුරුළු කරගෙන කිව්වොත් මගේ පුතේ උඹට දවස් කවදාකත්ම වරදින්න එපා. මගේ පුතාට හරියන්න ඕනේ. මගේ දුවට කිරියෙන් ඉතිරෙන්න වගේ හරියන්න ඕනේ කියලා අම්මා අප්පච්චි දෙන්න පපුවට තුරුළු කරගෙන කිව්වොත් ඒ දරුවන්ට කවදාකත්ම වරදින්නේ නැහැ. මොකද ඒ තරම් ආශිර්වාදයක් තියෙන කෙනෙක් තමයි මගේ අම්මා අප්පච්චි දෙන්න කියන්නේ. ඉතින් ඒ ආදරණීය අම්මා අප්පච්චි දෙන්න ගැන අපි හැමෝම අද කතා කරමු. ඒ අම්මගේ ආදරය ගැන, ඒ රත්තරන් අපේ අප්පච්චිගේ සෙනෙහස ගැන, එයාලා අපි වෙනුවෙන් කරපු කැපකිරීම ගැන අද අපි හැමෝම කතා කරමු. ඉතින් විශේෂයෙන්ම අපේ අම්මා කියලා කියන කෙනා මගේ අම්මා කවමදාකත්ම කියන්නේ නැහැ පුතේ මං ඔබ වෙනුවෙන් මෙච්චර දුකක් විඳිනවා. දුවේ මං ඔබ වෙනුවෙන් මෙච්චර දුකක් විඳිනවා කියලා මගේ අම්මා කවමදාකත්ම කියන්නේ නැහැ. ඒ තරම් මගේ රත්තරන් අම්මගේ හිතේ ආදරේ පිරෙන්න ඉතිරෙන්න තියෙනවා. අම්ම කෙනෙක් දරුවෙක්ව හරියට බලාගන්නේ නාගයෙක් නාගමාණිකයක් රකින්නා වගේ තමයි මගේ රත්තරන් අම්මා අපිව බලාගත්තේ. ඒ තරම් මගේ අම්මා අපිට ආදරය කරා. මේ ලෝකේ හැමෝම අපිට සීමාවක් තියාගෙන ආදරය කරනකොට මේ ලෝකේ හැමෝම අපේ අතින් එකම එක වැරද්දක් වුණ ගමන් හැමෝම අපිව දාලා යනකොට 1000ක් වැරදි අපේ ළඟ තිබ්බත් ඒ මොන වැරද්දුනත් ආයේ පපුවට තුරුළු කරගෙන පුතේ උඹ මොන වැරද්ද කරත් උඹ මගේ කන්නේ දුවේ උඹ මොන වැරද්ද කරත් උඹ මගේ දුවනේ කියලා පපුවට තුරුළු කරගන්නේ මගේ අම්මා අප්පච්චි දෙන්න විතරයි. ඒ අතරේ මගේ අම්මා කියන කෙනා හරිම ශ්‍රේෂ්ඨ කෙනෙක්. ඒතරම් මගේ රත්තරන් අම්මා දරුවන්ට ගොඩක් ආදරය කරනවා.
අම්මේ මට අල ඇඳුම් ඕනේ. අම්මේ මට සල්ලි දෙන්න. බස් එකට සල්ලි දෙන්න කියලා කියනකොට මගේ අම්මා ලෝකෙටම ණය වෙලා හරි අපිට උන කරන හැම දෙයක්ම ගෙනල්ලා දෙනවා. ඒ තරම් මගේ රත්තරන් අම්මා අපිට ආදරය කරනවා. ඒ අම්මගේ ආදරය සෙනෙහස අද ඔයාලගේ හදවතටම පපුවටම දැනේ. තමන්ගේ ඇස් වලින් අඳ කඳුලක් වැටේ. මගේ අම්මත් මට මෙච්චරක් ආදරය කරනවා. අනේ අම්මා මම හින්දා මේ තරම්නම් දුක් විඳලා තියෙනවනේ කියලා අද ඔයාලගේ හදවතටම පපුවටම දැනේ. ඉතින් අපි වැඩි කාල වේලා ගන්නේ නැතුව මේ උතුම් කාව්‍යමය ධර්ම දේශනාව අපි මෙතෙන් පටන් ශ්‍රවණය කරමු. සාදුකාරයක් දෙන්න. නැවතත් සාදු කියන්න. හදවත සසල කරවන බුදු කතාවකේ මෞගුණ ලොවට පෙන්වන රස කවේ පෙළකේ පින්මත සත්‍ය සිදුවීමක පසුබිමකේ දුප්පත් කමින් තෙරපුන පොඩි පැරපතකේ දුප්පත් කමින් තෙරපුන පොඩි පැරපතකේ ඨකරම් දමතේ කටු මෙටි වහලයට අම්මා කඳුළු බොනවා මහසයුර ලෙස වැරහුණු මුහුණ ඇත මැලවේ විඩාවට සිටේ එක පුතයි මේ සුදු අම්මාට සිටේ එක පුතයි මේ සුදු අම්මාට අවදිව පාන්දර මේ දුප්පත් අම්මා ලිපගිනි මොළවලබත් උයනවා වින්දා දුක්ඛම තම පුතු වෙනුවෙන් අම්මා වින්දි දුක කියන්නට බැහැ පින්වත නිම්මා වින්දි දුක කියන්නට බැහැ පින්වත නිම්මා පින්වතුනි ටකරන් වලින් වහලයක් තියෙන කටුමැටි බෙත්ති හතරකේ වටවුණු
චූටි පැල්පතක මේ රත්තරන් අම්මා ජීවත් වෙනවා. මේ රත්තරන් අම්මගේ මුළු ලෝකයේ තරම් වටින කෙනෙක්ට කියලා හිටියේ මේ අම්මගේ ආදරණීය එකම එක පුතා විතරයි. මේ අම්මගේ ස්වාමි පුරුෂයා හැමදාම බීලා ගෙදර ඇවිල්ලා දවසක් මේ අම්මගේ ලස්සනට තිබ්බ කොණ්ඩය පුච්චලා කැත කරනවා. මේ අම්මගේ ලස්සනට තිබ්බ මූණම පුච්චලා දානවා. අනේ එදා ඉඳන් මේ රත්තරන් අම්මා කැත මූණක් තියාගෙන තමන්ගේ පුතා වෙනුවෙන් මේ අම්මා හැම කැපකිරීමක්ම කරනවා. කාලයත් එක්ක තමන්ගේ ස්වාමි පුරුෂයා බීලම මිය පරලොව යනවා. එදායින් පස්සේ මේ රත්තරන් අම්මා පුතාට උගන්වන්න ඕන හින්දා මේ අම්මා පුතා වෙනුවෙන් හැම කැපකිරීමක්ම කරනවා. මේ අම්මා කරපු රස්සාව මොකක්ද? මේ දරුවා ටික ලොකු වෙනකොට අම්මා ගැන මොනවද හිතුවේ? අපි අහලා බලමු. දරුවා ටිකෙන් ටික පින්පත ලොකු වෙන්නේ අසලම තිබුණ පාසල වෙත ගෙන යන්නේ රැකියාවක් නොමැත අම්මා කරන්නේ බත්මුල් බැඳලා පාසල ළඟ වෙකෝනන්නේ බත්මුල් බැඳලා පාසල ළඟ වෙකෝනන්නේ ටික වැඩෙන පුතු මේ ලෙස සිතන්නේ මගේ අම්මාට කැත මුහුණකී දෙන්නේ බලන්නත් බැහැනේ මට අනේ අප්පෙරේයයිනේ වෙන අම්මලා වගේ නැහැ හරේ කැතයිනේ වෙන අම්මලා වගේ නැහැ හරේ කැතයිනේ බත් මුල් රන් එන වෙත මගේ පාසලට ලැජ්ජා හිතෙනවා අම්මගේ ඇති කැතට වෛරයෙන් ටික මේ පුතු හිතට සංගවේ පුතා තම අම්මව දකින කොට පින්වත්නි මේ රත්තරන් අම්මා උදේ පන්දර 3ට 4ට නැගිටලා මේ අම්මා ලිප ගාවට ගිහිල්ලා හාල් ටිකක් ලිපේ තියලා ව්‍යංජන 3-4කුත් හදලා පුතාට ඉස්කෝලේ ගෙනියන්න මේ අම්මා බත් ටික උයනවා. මේ රත්තරන් අම්මා බත් ටික උයලා පුතාගේ කැම්පේටයට බත් ටිකක් දාලා ඉතුරු වෙන බත් ටික පාර්සල් කරගෙන මේ අම්මා පුතා වෙනුවෙන් බත් පැකට් ටිකුනවා. ඒ බත් පැකට් ටිකුනලා හම්බ වෙන සල්ලි වලින් තමයි මේ රත්තරන් අම්මා පුතාට උගන්වන්නේ. පුතා ටික ලොකු වෙනකොට හිතනවා මං කොහොමද මගේ යාළුවන්ට කියන්නේ මගේ යාළුවන්ට පෙන්වන්නේ මේ ඉන්නේ මගේ අම්මා කියලා. මේ වගේ කැතම කැත කාලකන්ණි අම්මා කෙනෙක් ලබන්න තරම් මං කොච්චරක්නම් පව් කරලා තියෙනවද කියලා මේ පුතා අම්මට වෛර කරනවා. අම්මගේ මොනවත් බලන්නේ නැහැ. මේ අම්මට පුතාගේ වෙනස්කම දරා ගන්න බැරි වෙනවා. මේ රත්තරන් අම්මා පුතාට කියනවා පුතේ
මම බත් විකුණන්නේ උඹට ලැජ්ජා කරන්න නෙවෙයිනේ මගේ පුතේ. මේ අම්මට කරන්න වෙන රස්සාවක් නැති හින්දායි. අනේ මගේ රත්තරනේ මට සමාවයන්. මට ওই විදිහට වෙනස්කම් කරන්න එපා. මට ඉන්නේ උඹ විතරයිනේ කියලා. මේ අම්මා මේ විදිහට පුතාට කියනවා. මේ අම්මා වෙනද වගේම පුතාගේ ඒ ඉස්කෝලේ හරියෙන් පැත්තකට වෙලා මේ අම්මා කෑම ටික විකුණනවා. මෙහෙම කෑම විකුණ ඉන්නකොට පුතාගේ යාළුවෝ ටිකයි ඈතින් එනවා. මේ අම්මා දකිනවා ඈතින් පුතා එනවා. අම්මගේ ආදරේ වැඩිකමටම මේ අම්මා මහා හයියෙන් කෑ ගහලා අහනවා මගේ පුතේ උඹ බත් කහලා දෙන්නේ කියලා. ඊට පස්සේ එතන හිටපු හැම යාළුවෙක්ම දැනගන්නවා ගේට්ටුව ළඟ බත් විකුණන කැත අම්මගේ පුතා තමයි මේ ඉන්නේ කියලා. හැම යාළුවෙක්ම පුතාට විහිළු කරනවා මෙන්න මේ විදිහට. පන්තියේ සිටින හැම යාළුවෝ එකතු වෙලා ඇනවුම් පද කියයි හදවත පහර වෙලා බලපං අන්න කැත අම්මගේ පුතා කියා කෙලගසනවා සම හරෝ පුතු දෙස බලලා කෙලගසනවා සම කැතම කැත අම්මගේ පුතා උඹ එන්න එපා අපිත් එක්ක බත් කන්න කියලා. උඹ හින්දා අපිට අපේ තියෙන නම්බුව පරිස්සම් කරගන්න බෑ කියලා. මේ රත්තරන් පුතා පැත්තකට ගිහිල්ලා අදමට මගේ යාළුවෝ හැමෝම නැති වුණා. මේ හැම දෙයක්ම අර කාලා කන්නේ කැතම කැත ගෑණි හින්දායි. ඔය ගෑණිව මම අද ඉතුරු කරන්නේ නැහැ කියලා මේ පුතා ඉස්කෝලේ ඇරිලා ගෙදර යනවා. ගෙදර ගිහිල්ලා මේ පුතා අනේ පොත් බෑග් එක පැත්තකට විසික් කරලා මෙන්න මේ විදිහටයි හැසිරෙන්නේ. ගෙදර ආවිකසින් පුතා තම වෙතට දුවගෙනම යනවා. කෝපයෙන් ඔහු පුපුර බනී අම්මට හඬ නගා බනී අම්මට හඬ නගා පිසදමය නෙතේ කඳුලලේ වැටෙන හින්දා බිම කඩා බෙදනවා බත් පුතොට කන්නට පිඟානක් ගෙන අඬ පිඟානක් ගෙන අඬ පිඟතුනි මේ පුතා ගෙදර වෙලා අම්මට හොඳටම බැනගෙන යනවා. කාලකන්ණි ගෑණි අද ඔබ හින්දා මට මගේ යාළුවෝ හැමෝම නැති වුණා. මොන කරුමෙටද ඔබ මගේ අම්මා වෙලා ඉපදුනේ කියලා. මේ රත්තරන් අම්මා කිසිම දෙයක් ඇහෙන්නේ නැහැ වගේ මේ අම්මගේ ඇස් දෙකෙන් වැටෙන හැම කඳුළු බිඳුවක්ම මේ අම්මා චේතකෝ නතට අරගෙන පිහදගෙන පුතාගේ පිඟානත් අරගෙන බත් එක බෙදනවා. මේ අම්මා බත් එක බෙදාගෙන පුතාගේ අතට බත් එක ගිහින් දුන්නාම මේ පුතා බත් එකේ අම්මගේ මූණට දමලා ගන්නවා. මේ අම්මට වේදනාව දරා ගන්න බැරි වෙනවා. මේ රත්තරන් අම්මා එපාර පුතාගේ කකුල් දෙක උඩ නලල තියලා අහනවා අනේ මගේ රත්තරන්නේ ඇයි මට ඒ විදියට කරේ? පුතේ මට ඉන්නේ උඹ විතරයිනේ මගේ පුතේ. උඹගේ අප්පා නැති වුණු දවසේ ඉඳන් මං අප්‍රමාණ දුක් විඳලා මගේ පුතේ මං උඹ රජෙක් කරන්නයි මේ විදියට දුක් විඳින්නේ.
අනේ මගේ අතින් වරදක් වුණා නම් සමා වෙන්න කියලා. මෙහෙම අවුරුදු ගත වෙලා යනවා. මේ පුතා හොඳට ඉගෙන ගන්නවා. පුතා හැම විභාගයකින්ම පාස් වෙනවා. මේ පුතාට ශිෂ්‍යත්වයක් හම්බ වෙනවා පිටරටකට ගිහිල්ලා ඉගෙන ගන්න කියලා. මේ පුතා අම්මටත් නොකියාම හොරෙන්ම නැගිටලා ගෙදරින් පිටත් වෙලා පිටරටකට යනවා. මේ අම්මා උදේ පාන්දරින්ම කිරියක හදාගෙන ඇඳගාවට ඇවිල්ලා මේ පුතාව නැගිටවන්න බලනකොට අනේ පුතා පේන්න මානෙකවත් නැහැ. මේ අම්මා හැම තැනම හොයනවා මගේ පුතේ උඹ කොහෙද ඉන්නේ? මගේ රත්තරනේ උඹ කොකේ කිය මේ අම්මා මේ පුතාව හොයනවා. අනේ පුතා පේන්න මානෙකවත් නැහැ. අවසානයේදී මේ අම්මා දැනගන්නවා පුතා වැඩිදුර අධ්‍යාපනයට පිටරටකට ගිහිල්ලා කියලා. මේ රත්තරන් අම්මා එහෙමම කුස්සිය පැත්තකට වෙලා ඉඳගෙන මේ අම්මා මෙන්න මේ විදිහට කියනවා. අම්මාගේ උන්නු සුම හැරදා ගියාට මගේ පුතේ තරහක් නැහැ කවදාවත් මගේ චූටි පුතේ නුඹයි මගේ ලොවේ මගේ පන ටික උනේ බැරි වුණාම අම්මාට සලකනවද පුතේ බත් කට කට අනලමට කවනවාද පුතේ සෝදලා කුණු ගතේ නහවනවද පුතේ ආයෙත් දවසක ආවොත් මේ පලාතේ පුතේ මගේ පුංචි පැල්පත ළඟ නවතිනවද පුතේ නුඹ එන තුරු රතේ බර හිඳීමේ පුතේ මගේ ලෝකය නුඹම තමයි දන්නවාද ඔයා නුඹ හින්දා දුක් විඳා දන්නවාද ඔයා සමාවෙන් පුතේ මම නවතිමි පුතේ පිංගුතුනි මේ රත්තරන් අම්මා කියනවා
පුතේ උඹ මොන ලෝකෙක උඹ මොන තැනක හිටියත් කමක් නෑ මගේ රත්තරනේ. උඹ ඉන්න තැනක උඹ සතුටින් ජීවත් වෙන්න ඕනේ. මේ අම්මට ඕනේ දවසක ඔබව රජෙක් කරන්න. පුතේ මේ අම්මට එකම එක දෙයක් පුරුදු වෙනවා. දවසක උඹ හොඳට ඉගෙනගෙන පුතේ උඹ ලස්සන වාහනයක් අරගෙන පුතේ උඹ ලස්සන ටයි කෝට් එකක් ඇඳලා මේ අම්මව බලලා යන්නේ නෑ නේද? මගේ පුතාට කවමදාකත්ම වරදින්නේ නෑ. මගේ පුතාට මේ අම්මගේ ආශිර්වාදය හැමදාම උඹට තියනවා කියලා මේ රත්තරන් අම්මා මේ පුතාට